Hello guys, ඉතින් අදත් ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා ඉස්සර ටෙක්නෝ YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ දවස්වල ගොඩක්ම කතා වෙන ටොපික් එක තමයි Ghibli effect කියන එක. ඉතින් මොකද්ද මෙන්න මේ Ghibli effect කියන්නේ? ඉතින් Ghibli effect කියන්නේ මෙන්න මේ වගේ තියෙන ෆොටෝ එකක් මෙන්න මේ වගේ ෆොටෝ එකක් විදිහට අපි ජෙනරේට් කරගන්න එක. හරි guys, ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ කොහොමද Ghibli effect එක යූස් කරලා ලේසියෙන්ම අපේ ෆොටෝ එකක් ජෙනරේට් කරගන්නේ. එතකොට අපි මේ Ghibli effect එකට දෙන්න ඕන ප්‍රොම්ප්ට් මොනවද? ඒ වගේම තව Ghibli effect එකෙන් අපිට ජෙනරේට් කරගන්න පුළුවන් තව එක එක විදිහ ගොඩක් ෆොටෝස් තියෙනවා. ඉතින් මෙන්න මේ ඔක්කොම දේවල් අපි අපේ වීඩියෝ එකකින් අද කතා කරනවා. ඉතින් ඔයාලා පොඩ්ඩක්වත් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා පහළ තියෙන bell icon එක click කරලා අපේ channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි guys, ඉතින් ඔයාලා Ghibli effect එකේ ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න ඕන නම් ඔයාලා යන්න ඕනේ ඉතින් ChatGPT ඉතින් ඔයාලා desktop එකේ යනවා නම් ChatGPT කියලා type කරලා ඔයාලා ඒකට යන්න ඕනේ නැත්නම් phone එකෙන් ගියත් ඔයාලට අවුලක් නැහැ ChatGPT කියලා ඔයාලගේ browser එකේ search කරගෙන යන්න පුළුවන්. ඉතින් මම ChatGPT එකේ link එක ඕනනම් ඔයාලට පහළ description එකේ දාලා තියෙනවා. ඒතකොට ඔයාලට කෙලින්ම link එක touch කරලා ඔයාලට යන්න පුළුවන්. ඉතින් ඕන මම දැන් මගේ ChatGPT මගේ log කරලා තියෙන account එකට මම දැන් යනවා. හරි ඒකට ගියාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේන්ලි මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඉන්ටර්ෆේස් එක ඔයාලා එකේ තියෙනවා මෙතනින් ඔයාලා සර්ච් බාර් එකක්. ඉතින් මෙන්න මේ සර්ච් බාර් එකේ තමයි ඔයාලා දැන් ඔයාලා Ghibli effect එකෙන් ඔයාලා දැන් ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මෙතනට ඔයාලා ඔයාලගේ ප්‍රොම්ප්ට් එක දෙන්න ඕන. ඊට කලින් ඔයාලට පේනවා මෙතන සර්ච් බාර් එකේ වම් අත පැත්තේ යට තියෙන පොඩි ප්ලස් මාක් එකක්. මෙන්න මේක ඔයාලා ටච් කරලා ඔයාලට පුළුවන් මෙතනින් බලා ගන්න මෙතන යට තියෙන අප්ලෝඩ් ෆ්‍රොම් කම්පියුටර් කියලා. ඉතින් මෙන්න මෙතෙන්ට ඔයාලා ඔයාලගේ කියන්නේ ඔයාලා ජෙනරේට් කරගන්න ඕන ෆොටෝ එක ඔයාලා මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕන. ඉතින් මම දැන් මගේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරන්නම්. හරි මුලින්ම මම ජෙනරේට් කරගන්න මගේ ෆොටෝ එකක් තමයි මම Ghibli effect එකෙන් ජෙනරේට් කරගන්න යන්නේ. ඉතින් මේ විදිහට මම මගේ ෆොටෝ එක සිලෙක්ට් කරලා මම මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න මගේ ෆොටෝ එක. ඉතින් ඔයාලට පේනවා මෙතන මේක ලෝඩ් වෙනවා. ඉතින් ෆොටෝ එක උන් දැන් අප්ලෝඩ් වුණා. හරි guys, ඉතින් ඔන්න මගේ ෆොටෝ එක දැන් අප්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් දැන් අපි මෙතෙන්ට අපේ ප්‍රොම්ප්ට් එක දෙන්න ඕනේ. ඉතින් ප්‍රොම්ප්ට් එක දෙනකොට ඔයාලට දෙන්න පුළුවන්. දැන් මම මෙතන ඔයාලට දෙන්න බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා සාමාන්‍ය normal විදිහට මේක දැන් මම මෙතන here is me I want this photo in Ghibli effect. ඉතින් මේ විදිහට prompt එකක් දීලා ඔයාලට මෙතන enter button එක press කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපේ ෆොටෝ එක පල්ලෙහෙන් generate වෙනවා. ඉතින් මේකට පොඩි වෙලාවක් යනවා ෆොටෝ එක generate වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් getting started කියලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක මෙතනින් ලස්සන generate වෙලා එනවා. හරි guys, ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් දුන්න මගේ ෆොටෝ එක ඉතින් මෙන්න මේ විදිහට Ghibli effect එකෙන් generate වෙලා තිනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම මේ කියන්නේ ෆොටෝ එකේ තියෙන දේවල් ඒ විදිහට මෙයා identify කරගෙන ෆොටෝ එක generate කරලා තිනවා. ඉතින් ඇත්තටම මම හිතුවේ නෑ මෙච්චර හොඳ මේ එකක් එයි කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ original ෆොටෝ එකෙත් මෙතන මම මාලයක් දාගෙන හිටියේ. ඒ මාලේ මෙතන එයා ගානට identify කරගෙන තිනවා. ඒ වගේම අතේ බෑන්ගල් දෙකයි තා පොඩි මෙතන වල්ලක් වගේ එකක් තිබ්බා. ඉතින් ඒකත් එයා මෙතන ගානට identify කරගෙන තිනවා. watch එක තියෙනවා. ඉතින් මම ඒ ඉන්න action එකත් ඒ විදිහට identify කරගෙන ඒ විදිහටම තමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ෆොටෝ එකක් දුන්නත් මෙහෙම තමයි. ඉතින් ලස්සනට ඒ කියන්නේ එයා ෆොටෝ එකේ තියෙන දේවල් එයා ගානට identify කරගෙන අපිට ඒ විදිහටම Ghibli effect එකෙන් අපි ෆොටෝ එක generate කරලා දෙනවා. හරි guys, ඉතින් මට ඔයාලට දෙයක් කියන්න මතකුණා. ඉතින් අපි ChatGPT කියලා අපේ Ghibli effect එකෙන් ෆොටෝ ජෙනරේට් කරගන්න. ඉතින් අපිට කැමති තරමක් මේකෙන් ෆොටෝ ජෙනරේට් කරගන්න බෑ. මේකේ ලිමිට් එකක් තියෙනවා. දැන් මම කලින් මගේ කියන්නේ මගේ වෙන account එකේ මම ChatGPT log කරලා හිටියේ. ඉතින් එතකොට ඒ account එකේ මම ඊයේත් මගේ Ghibli effect එකේ මම ෆොටෝ දෙක තුනක් ජෙනරේට් කරා. ඉතින් ඒක හින්දා මට අද එක ෆොටෝ එකක් ජෙනරේට් කරන්න පුළුවන් වුණේ. මොකද ඒකේ ලිමිට් එක ඕවා ගිහිල්ලා තිබ්බා. ඉතින් දැන් මම වෙන account එකේ තමයි මම ආපහු log වුණේ. ඔයාලට මොකද තව මේකේ අපිට කියන්නේ edit කරගන්න පුළුවන් අපිට තව විදි දෙක තුනක් තියෙනවා. ඉතින් ඒ ටික ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා තමයි මම වෙන account එකේ log වුණේ. ඉතින් ඔයාලටත් ඕන නම් ඉතින් මේ විදියට දැන් හදිස්සියවත් ඒ කියන්නේ එක account එකකින් හදලා ඒකේ limit එක පැන්නොත් ඉතින් ඔයාලට තව account එකක් හදලා එකෙන් මේ වෙන්න පුළුවන්. ඉතින් account දෙක තුනක් හදන්න යන්න එපා. මොකද ගොඩක් හදන්න ගියොත් මොකද ChatGPT එකෙන් ඒක ඔයාගේ identify කරගෙන සමහරක් විට මෙතන ඔයගොල්ලන්ට log වෙන්න දෙන එකක් නෑ. ඉතින් ඒ කියන්නේ account දෙක තුනක් ඔයගොල්ලෝ මේකට use කරන්න එපා. එකක් දෙකක් වගේ නම් අවුලක් නෑ. ඊට වඩා ඔයගොල්ලෝ හදලා මේකෙන් මේ generate කරගන්න යන්න එපා. මොකද ඒ වුණොත් ChatGPT එකෙන් ඒක identify කරගන්න ඊට පස්සේ ඔයාලට සමහරක් විට මේක generate කරන්න දෙන එකක් නෑ. හරි දැන් මම තා ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරලා ඔයාලා පෙන්නන්නම් ආපහු මේක ජෙනරේට් කරගන්න විදිහ. ඉතින් මම මෙතන ප්ලස් මාක් එක ආපහු කලින් විදිහට මේක ක්ලික් කරලා මෙතනින් මගේ ෆොටෝ එකක් මම මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ පාර මම මගේ ෆොටෝ එකක් නෙවෙයි මම මේක net එකෙන් ගත්ත ෆොටෝ එකක් මේ පාර අප්ලෝඩ් කරන්නේ. ඉතින් මෙන්න මේ ෆොටෝ එක මම අප්ලෝඩ් කරලා පෙන්නන්නම්. මේකේ තියෙන දේවලුත් මෙයා ගානට identify කරගෙන අපිට මේ විදිහටම ෆොටෝ එක දෙනවද කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ෆොටෝ එක දැන් මෙතන ලෝඩ් වෙනවා. මෙතෙන්ට අප්ලෝඩ් වෙන්න. ඉතින් මේකේ ප්‍රොම්ප්ට් එක මම කලින් දුන්න ප්‍රොම්ප්ට් එක මම කොපි කරගත්තා. ඉතින් මම ඒක මෙතෙන්ට පේස්ට් කරලා මෙතන enter button එක press කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ටික වෙලාවක් යනවා අපේ ෆොටෝ එක මෙතන ජෙනරේට් වෙන්න.
හරි guys ඉතින් ඔන්න අපේ ෆොටෝ එක Ghibli Effect එකෙන් ජෙනරේට් වෙලා තිනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ ෆොටෝ එක. ඉතින් මේ ෆොටෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් කපල් ෆොටෝ එකක් තියෙන්නේ. කපල් ෆොටෝ එකේ මේ දෙන්නගේ ඇඟේ පොඩි මේ පේන්ට් මාක් වගේක් තියෙනවා. ඉතින් අන්න ඒ පේන්ට් මාක් වගේ බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එකෙත් ඒ කියන්නේ chat GPT එකෙන් ගාන්ට් එක අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. ඉතින් මේකේ තියෙන විදිහටම මේ පේන්ට් මාක් ටික ඒගොල්ලෝ මේකෙත් මේ විදිහට ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ තියෙන ෆොටෝ එකක් මේ විදිහට chat GPT එකට අප්ලෝඩ් කරලා ඊට පස්සේ යටින් මේ විදිහට prompt එක දීලා මෙන්න මේ විදිහේ ලස්සන Ghibli Effect එකෙන් ඔයාලට ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන කියලා ඉතින් ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක උඩ පොඩ්ඩක් මේ කර්සර් එක ගෙනිච්චට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් අයිකන් එක. ඉතින් මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ෆොටෝ එක ඔයාලගේ ඒ කියන්නේ PC එකට එහෙම නැත්නම් ෆෝන් එකට හරි ඔයාලගේ ඩිවයිස් එකට ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ මම දැන් ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ෆොටෝ එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එන්නේ. හරි guys ඉතින් අපි මෙච්චරලා කරේ අපි මොකක් හරි අප්ලෝඩ් කරපු ෆොටෝ එකේ තියෙන ඒ දේවල්ම අපි chat GPT කියලා ඒ කියන්නේ Ghibli Effect එකෙන් ජෙනරේට් කරගත්ත එක. ඉතින් දැන් අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඒ කියන්නේ ෆොටෝ එකක් අප්ලෝඩ් කළා ඒ ෆොටෝ එකේ නැති දෙයක් අපි ආපහු ඒ කියන්නේ Ghibli Effect එකෙන් ජෙනරේට් කරගන්නකොට ඒකට ඇඩ් කරගන්න කියලා. ඉතින් දැන් මම ආපහු මගේ ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්නම්. මම මගේ මේ ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්නම්. හරි ෆොටෝ එක අප්ලෝඩ් කරගෙන ඉතින් කලින් විදිහට මම prompt එක දෙනවා කලින් දුන්න prompt එකම ඊට පස්සේ ඉතින් මම මෙතෙන්ට දෙනවා දැන් මගේ ෆොටෝ එකක් දැන් මම විතරයි මේ ෆොටෝ එකේ ඉන්නේ ඉතින් මම මෙතෙන්ට ආපහු කියනවා ඒ කියන්නේ මම chat GPT prompt එකට දෙනවා කියන්නේ ගෑල් ළමෙක් මගේ මේ ෆොටෝ එකට පැත්තෙන් ඇඩ් කරන්න කියලා. ඒ කියන්නේ ඔරිජිනල් ෆොටෝ එකේ එහෙම ගෑල් ළමෙක් නැහැ. හැබැයි මම කියනවා chat GPT එකට ගෑල් ළමෙක් මගේ ෆොටෝ එකට පැත්තෙන් ඇඩ් කරන්න කියලා. අපි බලමු කොහොමද ඉතින් මෙයා ඒක ගානට අයිඩෙන්ටිෆයි කරගෙන ජෙනරේට් කරන්න කියලා. අයියොන්න prompt එක දුන්නා මම ඉතින් ගෑල්ලම මගේ කියන්නේ පැත්තෙන් මෙතෙන්ට ඇඩ් කරන්න කියලා. ඉතින් දැන් මම මෙතෙන්ට ඉන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න. හරි අපි බලමු කොහොමද මෙයා මේක අයිඩෙන්ටිෆයි කරගෙන අපිට මේක ලස්සනට Ghibli Effect එකෙන් ෆොටෝ එක ජෙනරේට් කරලා දෙන්න කියලා. හරි guys ඉතින් ඔන්න මගේ ෆොටෝ එක chat GPT එකෙන් ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි මගේ ෆොටෝ එක. ඉතින් ඔරිජිනල් ෆොටෝ එකේ මම කිව්වේ ඒගොල්ලන්ට මගේ පැත්තෙන් ගර්ල් කෙනෙක් මේකට ඇඩ් කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඒක ගානට අයිඩෙන්ටිෆයි කරගෙන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට මගේ ෆොටෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්නවත් බෑ නේද කොහොමද එකකින් බලන්න. කියන්නේ මෙතන ඇත්තම ෆොටෝ එකේ දෙන්නෙක් ඉන්නවා වගේ මේක ගානට ඒගොල්ලෝ මෙතෙන්ට අයිඩෙන්ටිෆයි කරගෙන අපිට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් දැන් ඔයාලගේ මොකක් හරි ෆොටෝ එකක් තියෙනවා නම් ඉතින් මේ ෆොටෝ එකට තව ඔයගොල්ලන්ට ඇඩ් වෙන්න ඕනේ මොනවා හරි කියන්නේ ඔයගොල්ලෝ බෑග්ග්‍රවුන්ඩ් එකට මොනවා හරි අපි හිතමු බෑග්ග්‍රවුන්ඩ් එකේ බීච් එක මොකක් හරි ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බීච් එකක් විතර වෙනස් වෙන්න ඕන නම් ඔයාලට ෆොටෝ එක ඇඩ් කරලා මෙතන යට ප්‍රොම්ප්ට් එක දෙන්න පුළුවන්. ඒ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකේ බීච් එකක් විතර වෙනස් වෙන්න ඕන කියලා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඔයාලා කැමති විදිහකට ඔයාලට කැමති දෙයක් දීලා ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ ෆොටෝ එක ලස්සනට ජෙනරේට් කරගන්න. හරි ඉතින් මම දැන් මේ ෆොටෝ එක මගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් සෙට් නැති හින්දා මම මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරන්න. ඉතින් මේකට මම ආපහු මේකටම මම ප්‍රොම්ප්ට් එකක් දෙනවා. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මට බීච් එකක් තියෙන විදිහට මේක වෙනස් කරලා දෙන්න කියලා. ඉතින් මම දැන් මගේ ප්‍රොම්ප්ට් එක දෙන්නම්. හරි ඔන්න මම ප්‍රොම්ප්ට් එක දුන්නා. මගේ තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා මට බීච් එකේ ඉන්න විදිහට මේක හදලා දෙන්න කියලා. ඉතින් ඔන්න මම ප්‍රොම්ප්ට් එක දීලා දැන් මම ඉන්ටර් බටන් එක ප්‍රෙස් කරා. ඉතින් අපි ටික වෙලා බලමු ඒක කොහොමද මේගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරගෙන අපිට මේක ලස්සනට ජෙනරේට් කරලා දෙන්නේ කියලා. හරි guys ඉතින් ඔන්න අපේ ෆොටෝ එක ඒගොල්ලෝ ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් මේ තියෙන අපේ ෆොටෝ එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කලින් ෆොටෝ එකේ තිබ්බේ මේ විදිහේ බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඉතින් මට ඒක සෙට් නැති හින්දා මම කිව්වා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක මට බීච් එකේ ඉන්න විදිහට මේක චේන්ජ් කරලා දෙන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් chat GPT එකෙන් ඒක අයිඩෙන්ටිෆයි කරගෙන ඉතින් ඒක ලස්සනට අපිට බීච් එකේ ඉන්න විදිහට ෆොටෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ඔයාලට කැමති ඕන ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරලා ඔයාලට කැමති ප්‍රොම්ප්ට් එකක් දීලා ඔයාලට මේකට ඇඩ් වෙන්න ඕන දේවල් මොනවද අයින් වෙන්න ඕන දේවල් මොනවද ඉතින් ඔයාලට මේ විදිහට කැමති ප්‍රොම්ප්ට් එකක් මේකට දීලා ඔයාලට පුළුවන් ඔයාලගේ ෆොටෝ එක ලස්සනට මෙතනින් ජෙනරේට් කරගන්න. හරි guys ඉතින් මේ chat GPT එකේ Ghibli Effect එක අපිට කරන්න පුළුවන් බේසික්ම දේවල් ටික තමයි මේ තියෙන. ඉතින් මීට අමතරව තව ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට කියනවා නම් අපිට පුළුවන් දැන් මොකක් හරි චිත්‍රයක් අපි පැන්සලෙන් හරි පෑනින් හරි ඇඳලා ඒ ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරලා අපිට පුළුවන් ඒක ගැන පොඩ්ඩක් ඩීටේල්ස් ටිකක් මේකේ ප්‍රොම්ප්ට් එකක් විදිහට දීලා අපිට පුළුවන් ඒක මෙතන ලස්සනට ජෙනරේට් කරන්න. එහෙම නැත්නම් අපි හිතමු කවුරු හරි කියන්නේ කවුරු හරි දෙන්නෙක්ගේ ෆොටෝ දෙකක් වෙන වෙනම මේකට අප්ලෝඩ් කරලා අපිට පුළුවන් ඒක එක ෆොටෝ එකක් විදිහට මේක ජෙනරේට් කරගන්න. ඉතින් මේ විදිහට ගත්තොත් අපිට ගොඩක් දේවල් chat GPT එකෙන් මේ විදිහට අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැනත් ඔයාලා දැනගන්න ඕන නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මම තා වීඩියෝ එකක් කරලා ඔයාලට දාන්නම්. මොකද මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම මේක මෙතනින් නවත්තන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද මේ දේවල් ගැනත් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් කරලා දාන්නම් එතකොට. හරි guys ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි Ghibli Effect එක යූස් කරලා අපේ ෆොටෝ එකක් මේ විදිහට ලස්සනට ජෙනරේට් කරගන්නේ. ඉතින් දැන් අපිට chat GPT එකට කියලා Ghibli Effect එක විතරක් නෙවෙයි තව ගොඩක් ඉෆෙක්ට් තියෙනවා අපිට අපේ ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද අපි මෙන්න මේ තව තියෙන මේ ඉෆෙක්ට් ටික යූස් කරලා අපේ ෆොටෝ ටික ලස්සනට ජෙනරේට් කරගන්න කියලා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි කට්ටියම හම්බ වෙනවා. එහෙනම් කට්ටියටම ජය වේවා.